ආයුබෝවන් ඔබ සියලු දෙනාටම අද අපි ඔබට ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඇති ඉතාමත් වැදගත් රැකියා අවස්ථාවක් පිළිබඳව දැනුම් දෙන්න තමයි සූදානම් වෙන්නේ. මෙම වීඩියෝව තුළින් ඔබට එම අවස්ථාව පිළිබඳව සියලුම අත්‍යවශ්‍ය තොරතුරු ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. එම නිසා මෙම වීඩියෝව අවසන් වනතුරු අප සමග රැඳී සිටින්න. ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව රජයේ රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ හා ශල්‍ය උපකරණ ආනයනය කරන එකම රාජ්‍ය ආයතනය වන අතර පුද්ගලික අංශය සඳහාද ඖෂධ ආනයනය කර බෙදා හැරීමේ ප්‍රමුඛතම ආයතනය වේ. මෙම ආයතනය පහත සඳහන් පුරප්පාඩු පිළිවීම සඳහා පහත සඳහන් පරිදි සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් ආයුධම්පත් කැඳවනු ලැබේ. එම තනතුර වන්නේ ස්ථානභාර නිලධාරී රාජ්‍ය උසුසල JM11 2 ශ්‍රේණිය පුරප්පාඩු සංඛ්‍යාව 3යි. මෙම තනතුරට අදාළ සුදුසුකම් පිළිබඳව කතා කිරීමේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලබාගත් ඖෂධ වේදය පිළිබඳ උපාධියක් ලබා තිබීම හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ ආයතනයකින් ලබාගත් වෙනත් ඒ හා සමාන උපාධියක් ලබා තිබීම සහ පරිගණක සාක්ෂරතාවය සහ රජයේ හෝ රාජ්‍ය සංස්ථාවක හෝ මණ්ඩලයක හෝ ව්‍යවස්ථාපිත ආයතනයක හෝ පිළිගත් පෞද්ගලික ආයතනයක ඖෂධ වේදියෙකු ලෙස අවම වශයෙන් වසර 1ක පශ්චාත් සේවා පළපුරුද්දක් තිබිය යුතුයි. මෙම තනතුරට අදාළ වැටුප් පරිමාණය පිළිබඳව කතා කිරීමේදී මූලික වැටුප රුපියල් 53,250 සිට දළ මාසික වේතනය රුපියල් 1,45,842ක් පමණ වනු ඇත. මෙම තනතුරට අදාළ වයස් සීමාව පිළිබඳව කතා කිරීමේදී වයස අවුරුදු 18ට නොඅඩු හා අවුරුදු 45ට නොවැඩි විය යුතුයි. මෙම ඉහළ වයස් සීමාව අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා බල නොපායි. පහත සඳහන් කරුණු සපුරා තිබීම මෙම තනතුර සඳහා අමතර සුදුසුකම් ලෙස සලකනු ලැබේ. කළමනාකාර තනතුරෙහි සේවා පළපුරුද්ද මඩ කලපුව ත්‍රිකුණාමලය වවුනියාව ඇතුළත්ව දිවයිනේ ඕනම ප්‍රදේශයක පිහිටි රාජ්‍ය ඔසුසලක සේවය කිරීමට ඇති කැමැත්ත සහ දෙමළ භාෂාව කතා කිරීමේ හැකියාව. මෙම තනතුරට අදාළව ලැබෙන ආයතනික ප්‍රතිලාභ පිළිබඳව කතා කිරීමේදී තෝරාගත් අයදුම්කරුවන් හට මාසික පැමිණීමේ දිරිදීමනාව ලබා නොගත් නිවාඩු සඳහා මුදල් ප්‍රතිපූර්ණය වාර්ෂික ප්‍රසාද දීමන සමාජීය ප්‍රතිලාභ වෛද්‍ය ප්‍රතිලාභ හා සේවකයා හා පවුලේ අය සඳහා රෝහල් ගතවීමේ වෛද්‍ය රක්ෂණ ආවරණය ඇතුළු ප්‍රතිලාභ රැසක් හිමි වේ. අයදුම්කරුවන් විසින් සම්පූර්ණ කළ ජීවදත්ත සමග අයදුම්පතෙහි වයස සුදුසුකම් පුහුණුව සේවා පළපුරුද්ද වත්මන් තනතුර වැටුප හා වැටුප් පරිමාණය දරණ ලද පෙර තනතුරු හා පෙර සේවා යෝජකයාට සම්බන්ධ වූ සහ ඉවත් වූ දිනයන් යන කරුණු ඇතුළත් කොට ජාතික හැදුරුම්පතෙහි පිටපතක් සහතිකවල පිටපත් සහ ඥාති නෝන නිර්දේශයන් දෙදෙනෙකුගේ නම් සහ ලිපිනයන් සමග යොමු කළ යුතුයි. අදාළ සහතිකවල පිටපත් නොමැතිව යොමු කරනු ලබන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලබන බව කරුණාවෙන් සලකන්න. ඔබට මෙම තනතුර සඳහා අයදුම් කිරීමේදී අවශ්‍ය වන අයදුම් පත්‍රයට අදාළ ආදර්ශ අයදුම් පත්‍රය පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් ලබා ගත හැකියි. අයදුම්පත් බහල් වූ ලිපි කවරේ වම් පස ඉහළ කෙළවරේ අයදුම් කරන ලද තනතුර පැහැදිලිව සඳහන් කළ යුතුයි. රාජ්‍ය අංශයේ සේවීන යුතු අයදුම්කරුවන් තම අයදුම්පත් අදාළ ආයතන ප්‍රධානීන් මාර්ගයෙන් යොමු කළ යුතුයි. සියලුම අයදුම්පත් 2025 මාර්තු 17 දිනට හෝ ඊට ප්‍රථම ලැබෙනසේ තිරයේ දිස්වන ආකාරයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුයි. මෙම තනතුරට අදාළ වැඩි විස්තර දැනගැනීම සඳහා අවශ්‍ය වන දුරකථන අංකය පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් ලබා ගත හැකියි. මෙම වටිනා රැකියා අවස්ථාව ඔබගේ මිතුරන් සමගත් බෙදා ගන්න. මේ වීඩියෝ එක ඔබට ප්‍රයෝජනවත් නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම මේ වගේ තවත් වටිනා තොරතුරු දැන ගැනීම සඳහා අපගේ channel එක subscribe කරන්න. ඒ වගේම මෙවැනි වටිනා රැකියා අවස්ථා හා අධ්‍යාපනික අවස්ථා එසනින් දැන ගැනීමට description box එකේ ඇති link එක හරහා අපගේ WhatsApp channel එකට join වෙන්න. ඔබට ජය!